අයියගේ දේ මල්ලි කරේ නැත්තගේ තින් නොට්ටික මල්ලිනේ. අයඩෙක්ස් හෙඩ් ෆාස්ට් ඔබට දැනෙන හිස කැක්කුමට විනාඩි 2කින් සහනය ආරම්භයි. Physics Nilanth Jayasuriya නවපන්ති ආරම්භය සයන්ස් සෙන්ටර් ගාල්ල සුසිපුවන් කම්පස් සීලින් පෙන් නුගේගොඩ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියටත් ගව්පේ හරහා දැන් ඔන්ලයින් ගෙවීම් කරන්න පුළුවන්. පැනඩෝල් ශරීරයේ ස්ථාන පහක වේදනාවන්ට සහනය ලබාදී. මා විශ්වාස කරන්නේ පැනඩෝල්. හරියෝ මේ බලන්නකෝ. ඇඟිල්ල අහකට ගන්නවා මට පේන්නේ. බෑ බෑ මූ හෙළුවෙන් ඉන්නේ. අදාළ ස්ථානයේ ඇඟිල්ලේ වහගෙන ඉන්නේ. හෙළුවෙන් ඉන්න එකෙක් මොකටද ඔයි මට පෙන්නන්නේ? නෑ 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 මේ පින්තූරේ උඩට දාලා යට විස්තරේ බලන්නකෝ කියවන්නකෝ. මොකක්ද මේ? මේ සුදුමැණිකේ කීයසට ගිහලා 500ක් ගේන්න ඈ 500ට ගොනු කරලා තියෙන්නේ දහසක් වටිනා විස්තරයක්. විස්තරේ මං කියන්නේ මූට ෆෝන් එක දීලා. රුපියල් 500ක් මල් ළඟ නෑ. එහෙම කරන්න එපා මූට සල්ලි. එහෙම කරන්න එපා 500. අනේ නෑ ඔයි මල් ළඟ. ෂික් ඉන්නකෝ. ඔල්ල 500ක් ඉල්ලන්න සාකච්ඡාවට 10ක්වත් යන්න එනවා. එහෙමනම් තුඹේ මීටරේ 3000ට නගින්. මේ හවස මම එතන හන්දියට 500ක් ගෙනත් දෙනවා. ෆෝන් එක ගත්තා. සැලුට් එක දැම්මා. thank you කෝ. කරපු දවකට. ඔයත් එක්කවත් හැමදාම චාටර් ජීවන අයියේ. අනේ එහෙම කියන්න එපා කොල්ල. මම හවස ගෙනත් දෙනවා. ඔබ එන්න ලස් වෙනවා. අපේ ගමට අභිමානයක්. අනේ මේ කොල්ලගේ මූණ බලන්න. ගෑල් ළමයි මූණ බලන්න. මොකද ජීවන වෙලා තියෙන්නේ? අරගේ මූණ මතකද? ඔක්කොම මතකයි. ඔක්කොම මතකයි. ඔක්කොම මතකයි කියන්නේ මූණත් මතකයි යටින් තුන විස්තරෙත් මතකයි. එතන මොකද උච්චර උනන්දු ඌව පෙන්නන්න හේතුව? හරියෝ. අංජනයා මාව අරගෙන ගිහිල්ලා බාර දුන්නේ ඔන්න ඕකලකට. හම්බෙන්න කියන්නේ? ඒකේ ලියලා තිබුණේ ඌ පාතාලයට සම්බන්ධ එකෙක් පොලිසියෙන් හොයනවා කියලානේ. ඒකනේ නාලියෝ කියන්නේ ඒ සරුංගල් සීරුව වගේ අහිංසක මාව ඌ ළඟට එක්කන් ගියා කියන්නේ. හිතන්නකෝ. පොඩකින ජීවන් මට එක ලියා ගන්න ඕනේ. දැන් ඔය කියන විදිහට ඌ අපරාධකාරයෙක් නම් අංජනයා තමුසෙවත් ඌ ළඟට යවුවා නම් ඉතින් ඔය අපරාධකාරයත් එක්ක අංජනට සම්බන්ධයක් ඇතිනේ. සම්බන්ධයි. අයියගේ දේ මල්ලි කරේ නැත්තගේ තින් නොට්ටිකේ මල්ලිනේ. උන් දෙන්නම සම්බන්ධයි. ඒ කියන්නේ මුන් මේ ඒ જાතිය උන්ද? ඒ જાතියේ දෙන්නම පරයෝ. මාව ගිහිල්ලා පාවා දීලා ඌ බේරුණා. මේ කවුලිටත් කියන්න ඕනේ මේ සම්බන්ධව ඇක්ෂන් එකක් ගන්න කියලා. ඇක්ෂන් එක මං ගන්නම්. ඕකුන් තුන්දෙනාගේ එකෙක් පාර යනවා කියලා තමුසේ බලනවාකෝ. ගාංගුලි